හරි. මේ අහන්න. දැන් මේකේ ඉන්න පිරිසකට හොඳටම තේරෙන්න පුළුවන්. තවත් කෙනෙකුට චුට්ටක් තේරෙන්න පුළුවන්. තව කෙනෙකුට නොතේරී ඉන්න පුළුවන්. හැබැයි මේ අහන්න. අන්නේ අපිට ඕවනම් තේරෙන්නේ අප්පා මම නම් ඕව ගණන් ගන්නෑ කියලා බැරි වෙලාවත් වචනයක් කියන්න එපා. මේකට එහෙම වචනයක් කියපු කෙනාට බුද්ධ ශාසනයක් හම්බ වෙන එක පවා නතර වෙයි. ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? මුස්ලිම් ගෙදරක උත්පත්තිය ලබන්න වෙයි සමහරට. හරි? අහගන්න. ඒසා ඔබට බැරිකම පැත්තක තියන්න. ඔබ ප්‍රාර්ථනා කරන අද ගෙදර ගිහිල්ලා ඉවරලා අනේ මට බැරි මගේ මොකක් හරි අකුසලයකට මං ඒ නිසා මොකද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේට හොඳට දානේ පූජා කළා, මල් පහන් පූජා කළා, හරිද? හොඳට බෝධි පූජා පවත්වලා ප්‍රාර්ථනා කරන්න ඕන මේ ධර්මය මට වැටහේවා, අවබෝධ වේ. කටනම් වරද්ද ගන්න එපා. සමහර මිනිස්සු පඬිතකමට මොකද දන්න? කියනවා මොකද? අයියෝ බං ඒක නියන් දෙමළ පත්තරේ අහන් හිටියා වගේ මට තේරුන්නේ නැහැ කියලා පඬිතකමට කියනවා. එදා ඉඳලා කවදාවත් මේ මනුස්සයාට ධම් බිඳක් තේරෙන්නේ නැහැ. තේරෙනවනේ? ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභව. එසක් කටවරද්ද ගන්න නම් එපා. බුදුරජාණන් වහන්සේගේ ගම්භීර ධර්මයේ හමුවේ චුට්ටක්වත් ඔයා පස්සට යන්න එපා. මට අද බෑ. ඒ මගේ මොකක් හරි කර්මයකට. නමුත් මට කවදා හරි පුළුවන් වෙනකම් මම මේක කරනවා. හරිද? මං විශේෂ කතාවක් ඔබට කියන්නම්. ගෙදර ගිහිල්ලා අද දක්වා ඔයා බුදුරජාණන් වහන්සේට එක පහනක් පත්තු කළා නම් අද ඉඳලා විශේෂ පහනක් පත්තු කරන්න. ඒකට සුදු හඳුන් තෙල් බින්දුවක් තේරෙනවනේ? ඊළඟට මොනවාද? කපුරු තෙල් බින්දුවක්, අබ තෙල් බින්දුවක් වෙන වෙනම සුවඳවත් වූ තෙල් බින්දුවක් දාලා හැමදාම සුවඳවත් වූ පහනක් පත්තු කරන්න. පත්තු කරලා වැඳ වැටිලා පසඟ පිහිටුවල වැඳලා බුදුරජාණන් වහන්සේට ප්‍රාර්ථනාවක් කරන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ ඥාන සාගරයට, ප්‍රඥා සාගරයට මාගේ මේ මොකද සුවඳ ඇති පහන පූජා වේවා. ඒ උපකාරයෙන් මට බුදුරජාණන් වහන්සේගේ ගම්භීර ධර්මයේ චුට්ටක් හෝ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න.